හරියට මේ දවස කියන්නේ එදා තමයි මේ සිද්ධි සමූහක පටන් ගැනීම වුණේ. ඒක සමහර අනිත් ගම් වලටත් පැතිරලා ගිහිල්ලා යාල එක පාරට මේ බිම වැටිලා කෑ ගහන්න පටන් ගන්නවා. ඒක සාතන් අදහන සෙට් එකකුත් මේක ඇතුළේ හිටියා. ඉන්ෆෙක්ට් වෙච්ච කට්ටිය ඉන්නවනේ. ලෙඩ වෙච්ච කට්ටිය. මේ කට්ටිය ඔක්කොම මරන්න පටන් ගන්නවා. ආයිබෝන් බලන් ඉන්නේ හැමෝටම. ඉතින් අද ප්‍රොෆෙසර් රණවීරසර්ගේ YouTube channel එක අපි ගත්තා. අපි කියන්නේ කවිදුමයි. රණවීර සරුත් මේකේ මැදින් ජොයින් වෙනවා. සර් බලන්න ඉන්නවා කැමරාවක පිටිපස්සේ. හරි කවද මේ මට ඉන්ට්‍රස්ටින් ටොපික් එකක් හම්බුණා. අපි සර්ත් එක්කත් කතා කරා. සර් එතන ඉන්නවා. මේ මෙන්න මෙහෙම සිද්ධියක් මට හම්බුනේ. ඒකක් අමුතු කතාවක්. හරිද? මේකේ මේ සීන් එක කතා කියන්නේ මේක කියන්නේ මේ මායාකාරියෙක්ගේ සාතන්ගේ බලපෑමක් හින්දා මේ ඇමරිකාවේ ගමක මිනිස්සු මරිච්ච සීන් එක. අහලා තියෙනවද ඔය කේස් එක? ඕක මම අහලා තියෙනවා. හැබැයි ඕක මේ තනි සිද්ධියක් නෙමෙයි. ඒක චේන් එකක්. චේන් එක කියන්නේ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේ තව සිද්ධි වෙලා තියෙනවා අවුරුදු ගණන් වල. හරි. මේ ඕකටම මං එන ඒකෙන් පටන් ගමුද? වාගේ පැත්තෙන්ද? එහෙම පටන් ගමු. හරි. වාගේ කියන්න ඊට පස්සේ මම කියන්නම් මගේ ඒකද නැත්තම් වෙන එකද කියලා. මේක පටන් ගන්නනේ පාන් වලින්. පාන් කිව්වම අපිට මතකයි මේ මාරි ඇන්ටනොයිඩ් කියලා තියෙන පාන් නැත්තම් කේක් කප. කේක් කපන. එතකොට මේ ප්‍රකාශයෙන් හින්දාම තමයි යාට මේ යන්න උනේ. ඒ කියන්නේ ප්‍රංශ විප්ලවය පටන් ගත්තේ ඒ නිසා. පොලිටිකල් ගැන තියෙන අර නොලෙජ් එකක් නැතිකම. ඔව්. ඒ හින්දා දැන් මේ හැබැයි මේකටත් මේ ප්‍රංශ විප්ලවයටම තමයි මේ පාන් කතාවට සම්බන්ධයක් තියෙන මේ වක්‍රාකාරව. ඒකට හේතුව පස්සේ මං කියන්නම්. අපි එක්ස්ප්ලেইন කරමු. පොඩි කතාව කියලා ඉන්නම් මොකද්ද මේ සිද්ධිය උනේ කියලා. හරි. මේකේ දිනවකවානුත් එක්ක කෙලින්ම සඳහන් වෙලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ 1951 අගෝස්තු 15. හරියට මේ දවස කියන්නේ එදා තමයි මේ සිද්ධි සමූහයක පටන් ගැනීම උනේ. ඒනවා කියන්නේ මේක මේ චේන් එකක්. ඒ චේන් එකේ එක ඉන්සිඩන්ට් එකක් තමයි ඔය කියන්නේ. පළවෙනිම වාර්තා වෙන එක පටන් ගත්තේ මේ 1951 අගෝස්තු 15 වෙනිදා. 1951. හරි හරි හරි. කරගන්න. එතකොට ටිකක් පහුවෙලා ඒ කාලේ පටන් අරන් තියෙනවා. ඉස්සෙල්ලාම මේක පටන් ගද්දී පොඩි සාමාන්‍ය විදිහට නිකන් එක්කෙනෙක් දෙන්නෙක් අතර තමයි මේ මොනවද කියන්නේ සිම්ප්ටම්ස් ඒ රෝග ලක්ෂණ වගේ තිබිලා තියෙනවා. ඒවා හරි විශේෂයි. අපි මොනවද කියලා බලමු. ඒ කියන්නේ මේ මෙයාලට මෙන්න සමහර අයට නිකන් දෘෂ්ටි මායාවන් පේනවා. හෙලුසිනේෂන්ස්. ඔව්. එන සරලම සූරපප්ප කතාවේ අර වැඩ 12 කරද්දී හොල්මන් එක ගහගන්න සීන් එකක්. අන්නේ අර යුද්ධ පිටියේ කතාව වගේ. සමහරු ඒ කියන්නේ මේ එයාලා උඩ ඉඳන් පයින්නවා. ඒගොල්ලෝ නිකන් පියාඹනවා කියලා හිතලා. ඊට පස්සේ එයාලට නිකන් කවුද? එයාලට සමහරු ගහන්න දෙනවා වගේ. වටේ ඉන්න කට්ටියට එයාලා ඇටැක් කරනවා. අර අයිස්වල ඉෆෙක්ට් එක වගේනේ. ඔව් අයිස්වල මෙතාපිටමින් ඉෆෙක්ට් එක. ඒකත් මේකට සම්බන්ධයි. මේ ඔක්කොම ඉන්ටර්කනෙක්ටඩ් ටොපික්ස්. ලියන්න ඕන ටික අපි ප්‍රොෆෙසර් දාලා ලියමු. ඔව්. මේ දැනට අපි ටොපික් එක අරගෙන යමු. ඔව්. අපි කතාව කරගෙන යමු. දැන් මේක මේ මිනිස්සු අතර විතරක් නෙමෙයි මේක සත්තු අතරත් පැතිරිලා තියෙනවා. කියන්නේ සත්තුත් නිකන් පිස්සු කෙලිනවා. නිකන් අර සූරපප්පලා නිකන් ට්‍රැක් පැනපු ගමක් වගේ තමයි. කවුද ඔයගේ බල්ලා වගේ. ඔව්. දැන් මුළු ගමටම දැන් මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ගමේ මිනිස්සු දැන් පිස්සු හැදිලා වගේ විකාර කරනවා. එතකොට දැන් මේ ගමක් මේ ගම කියන්නේ ගම ඉන්නවා 4000ක් විතර ඉඳලා තියෙනවා. සාමාන්‍ය ගමක්. එතකොට මේ ගමක මේ දෙයක් වුණාම ඒක අර පොඩි සිද්ධියක් විතර බලන්න නැතුව මේක මුළු සමස්ත යුනිට් එකේම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. 4000ක් කියන ලොකු රවුඩ්. ඔව්. ඒක සමහර අනිත් ගම් වලටත් පැතිරලා ගිහිල්ලා. එතකොට මේ කට්ටිය අසනීප වුණාම මෙයාලට මේ ගොවිතැන එහෙම කරන්න බෑනේ. ඒ කියන්නේ ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ. ඔව් ජීවත් වෙන්නේ මේ කට්ටිය ඒ කාලේ. දැන් ප්‍රොඩක්ෂන් එක අඩු වුණාම කොහොමවත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න හේතු වුණා කියනවා මේ ප්‍රංශ විප්ලවය පටන් ගන්න. ආදවා කියන්න අර හෙලුසිනේෂන්ස් අනම්මනම් ඒ සිද්ධි ටික වක්‍රාකාරව වක්‍රාකාරව අරකට ඉන්ෆ්ලුවෙන්ස් වෙලා තියෙනවා ප්‍රංශ විප්ලවය පටන් ගන්න. එතකොට දැන් ඒ සිද්ධිය එච්චරයි. මට හිතෙනවා දැන් ඒ සිද්ධියට අර කලින් කියව සිද්ධිය අපිට ගලප ගන්න පුළුවන් වෙයි. එන වගේ සීන් එක. හරි. ඔය මගේ කතාව කියනවා නම් මම ඒක ප්‍රොෆෙසර්ත් එක්කත් කතා කරා ප්‍රොෆෙසර් බලාගෙන ඉන්නවා. මේක වෙන්නේ ඇමරිකාවේ. මේක වෙන්නේ ඇමරිකාවේ 1692. ඒ කියන්නේ ඔය සිද්ධියට කලින් රිපෝට් වෙච්ච එක. මේ ඇමරිකාවේ තියෙනවා සලේම් කියලා ගමක්. මේකේ අර ප්‍රාන්තේ නම් මට ප්‍රොනවුන්ස් කරගන්න අමාරුයි. මැසචුසෙට්ස් කියලා තමයි තියෙන්නේ. ස්පෙලිංස් ඕන නම් MASSACHUSCTTS. හරි. ඒකේ මේ සලේම් කියන ගමේ තමයි වෙන්නේ. හරිද? දැන් අපි අර මේ චූටි කාලේ අහලා තියෙනවනේ මේ පන්සල් වල එහෙම ගියාම බණ කතාවට කියන්නේ ඔය අර රතන සූත්‍රය කතාව. කියන විශාලා මහනුවර යක්ෂ බිය
තුම්බිය ඇති වුණා කියලා කියනවා. ඉතින් මේක වෙනුවෙන් තමා ඔය රතන සූත්‍රයාවේ එහෙම කතන්දර කියන දැන් ඔය සමහරට මතක ඇති මේ කොවිඩ් කාලෙත් ලංකාවේ සෙඩත්ක සමහරට පන්සලෙන් එහෙම රතන සූත්‍රය දැම්මා. ඒතර මෙතන මේ සලෙම්වල කට්ටියත් සලෙම්වල මිනිස්සු කොච්චරස මේකට බය වුණාද කියනවනම් මේ මෙයාලා කියන්න ගත්තා මේ යක්ෂයා පාර දිගේ යන්න අරගෙන තියෙන්නේ කියලා. ඒ කියන්නේ එක දිගට මේ දැන් අර එක ගමක් පොඩි ලොකු ගමක් නෙමේ ගෙවල් එක ළඟනේ තියෙන්නේ. එක දිගට ළඟ ගෙවල් වලින් ඉන්ෆෙක්ට් වෙන්න ගත්තා. එක දිගටම ළඟ සිම්ටම්ස් එන්න ගත්තා. එහෙනම් මිනිස්සු මේකට සෑහෙන්න බය වුණා. දැන් මේ ගම ගැන චුට්ටක් අපි ලෙහනවා නම් මේක පොඩි ගම අයිසොලේට් වෙලා තියෙන. දැන් සාමාන්‍ය අපිත් ඔය ඇරිසෝනා ඊට පස්සේ ඔය ඒ වගේ ඒවා අහලා තිබ්බට මේ අහලා නැහනේ මෙහෙම එකක්. මේ වගේ අහලා නැහනේ. ඒ කියන්නේ මේක පොඩි අයිසොලේට් වෙලා තිබ්බ එකක්. ඊට අමතරව මේ දැන් මම ඔක මේ කතා කරන්න කලින් මම චුට්ටක් ඩබල් චෙක් කරා ටෙම්පරේචර් හරි ලෝ යන්නේ. අදත් මම බලනකොට ටෙම්පරේචර් රේන්ජ් එක තිබ්බේ 4.11 සෙල්සියස් 4.11. ඒ කියන්නේ මේ කාලෙත් ලෝ ටෙම්පරේචර්ස් තමයි දුවන්නේ. මේ ඊට පස්සේ මෙයාලා මේ රිලිජියස් ගමක්. රිලිජියස් කියන්නේ දැන් 1600 ගණන් කියන්නේ ඉංග්ලන්ඩ් වලින් කැඩිලා ආපු කාලේ ඇමරිකාවේ. ඒ කියන්නේ ෆුල්ම රිලිජියස් නේ කාලේ යුද්ධ තිබ්බා. විකාර ගොඩක් තිබ්බ කාලයක්. අන්න ඒ හින්දා ෆුල්ම රිලිජියස් ගමක් තමයි මේකත්. එතකොට මේ ඔය රිලිජියස් වෙන එකේ අර අනිත් පැත්ත ඒ විදිහම තියෙනවා. ඒ කියන්නේ ඕකේ ප්‍රොෆෙසර් සමාඩ් ප්‍රොෆෙසර්ලා ඇති අර එඩ්වඩ් හයිඩන් හෙන්රි ජෙකිල් කියලා කියන්නේ මිනිස්සෙගේ හොඳ සහ නරක අන්ත දෙකක් හයිඩන් ජෙකිල් කියලා අපි අදටත් කියනවානේ හයිඩන් ජෙකිල් කියලා අපි අදටත් කියන යුරෝප් වලේම අපිට ඩාස හොඳට ඒවා දන්නවා. මේ ඉතින් ඒ වගේ මේ රිලිජන් එකත් එක්ක ඒ කියන්නේ ජීසස් අදහන එකත් එක්ක අනිත් පැත්තට ජීසස්ගේ අනිත් එක ඔපොසිට් එක සාතන් අදහන සෙට් එකකුත් මේක ඇතුළේ හිටියා. සහ ඉතින් ඒ කාලේ අර සයින්ස් වලින් ලොකු දේවල් නෑනේ. දැන් අදට උනත් අපි අර කලින් එපිසෝඩ් එකේ සර්ත් එක්ක කතා කරා වගේ මේ අදට උනත් අපිට එක්ස්ප්ලেইন කරන්න බැරි දෙයක් ආපම අපි කියන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා. ඒක දෙයියන්ට බාර කරන එක්ස්ප්ලেইন කරන්න බැරි නම් කර්මයට බාර කරනවා. එහෙම දෙයක් නේ අදටත් වෙන්නේ. දැන් ඩෙත් එක ගත්තත් අපි මැරෙන එක ගත්තත් මම හිතන්නේ සයන්ටිෆිකලි බොඩි එක ඩෙඩ් වෙන එක එක්ස්ප්ලেইন කරාට ස්පිරිට් එක යන විදිහ තාම එක්ස්ප්ලেইন කරන්න බෑනේ. ඒකට ඒවා රිලිජියස් වලින් තමයි තේරුම් ගන්න. ඒ වගේ සිද්ධියක් තමයි මෙතන වෙන්නේ. මේක වෙන්නේ ඉස්සරලාම මේ එකපාර ගෑල් ළමයි දෙන්නෙක්ට මේ ගෑල් ළමයි දෙන්නගේ නම බෙටි පැරිස් අනිත් එක්කනා ඇබ්ගේල් විලියම්ස් කියලා කියන්නේ. පොඩි ගෑල් ළමයි දෙන්නෙක් මේ සිද්ධ වෙන්නේ රෑක. මෙයාලා එකපාරට මේ බිම වැටිලා කෑ ගහන්න පටන් ගන්නවා. ඉස්සුන්වයි කෑ ගහන්න පටන් ගන්නවා. ඕක මේ අර සමහරටවා දැකලා තියර අපි කියන්නේ ගමේ ගොඩේ මේ මීමස් පොරේ නැත්නම් ෆිට් එක කියලා කියන්නේ. ෆිට් එක හදුනම වෙවුලලා අර මේව දරදඬු වෙලා අර හොල්මන් ෆිල්ම් වල අතපය හම්බෙරනවා වගේ ඒ සීන් එකට මේ කට්ටිය කෑ ගහන්න ගන්නවා. මෙයාලත් එක්ක කතා කරලා බලනකොට මෙයාලා කියනවා මේ මෙයාලට දැනෙනවා කියලා මේ අතපය මේව සූරනවා කියලා. නියපොතු වලින් සූරනවා වගේ දැනෙනවා කියලා කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා මේ සත්තු ඒ කියන්නේ එයාලා කියන්නේ මේ අර නිකන් ඔය පොඩි පොඩි කෘමියෝ ගිහිල්ලා ඇතුලෙන් මස් කනවා දැනෙනවා කියලා. ලොකු පේන් එක. හරි. ඒත් එක්කම මේ මෙයාලට හෙලුසිනේෂන්ස් පේන්න පටන් ගන්නවා. වගේ සිද්ධියම තමයි. හෙලුසිනේෂන්ස් කියලා කියන්නේ ඒ කියන්නේ දෘෂ්ටි මායාවල් එක එක විකාර පේනවා. සමහරලාට අපිට ඔය වගේ ඉෆෙක්ට් තියෙනවා මේ අපේ ගෙවල් වල උනත් අර එකට ළඟම හිටපු කෙනෙක් ගෙදර හිටපු කෙනෙක් නැති වුණා කියලා දන්නකො. ඒක සමහරලාට අපිට ඔක දැනෙනවා. ඒ වගේ මෙයාලට මේ හෙලුසිනේෂන්ස් පේන්න පටන් ගන්නවා. ඊටසේ දැන් මේක එක්ස්ප්ලেইন කරගන්න විදිහක් නැති වෙනවා. මේක හිතනවා මෙයාලා මේ විච ඉෆෙක්ට් එකක් කියලා. ඒ කියන්නේ මායාකාරී ඉෆෙක්ට් එකක්. එහෙම නැත්නම් සමහර කට්ටිය මේක ගන්නවා මේ සාතන් අදහන්න ගිහිල්ලා වැඩේ වරද්දගත්ත කට්ටියට තමයි පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙයාලා කරන දේ අර මේ ඉන්ෆෙක්ට් වෙච්ච කට්ටිය ඉන්නවනේ. ලෙඩ වෙච්ච කට්ටිය. මේ කට්ටිය ඔක්කොම මරන්න පටන් ගන්නවා. ඒක තමයි ලීසින් වැඩේ මොකක් කරි වුණා නම් මරලා දැම්මා. ඒක තමයි කරන්නේ මම හිතන්නේ ඔය කොවිඩ් කාලෙත් සමහර රටවල ඔය සිද්ධිය කරා. ඉතින් මේකේ මේ පස්සේ මම දන්න තරමේ මේක මෙහෙම යට යනවා. මේකේ මේ පස්සේ කාලක රිසර්ච් එකක් එන්නේ 1976. මේක කරන්නේ ඩොක්ටර් ලින්ඩා කියලා කෙනෙක්. ඇත්තට මේ පාර්ට් එක මම හිතනවා මේ මට වඩා හොඳට මේ ප්‍රොෆෙසර් එක්ස්ප්ලেইন කරයි කියලා. ඉතින් මේ මම කියන්නේ ප්‍රොෆෙසර් මෙතන දාලා සිද්ධියත් වගේ ප්‍රොෆෙසර්ත් එක්ක මේක ලියා ගමු. හරි. සර් ගන්න. සවිතාම ආදරෙන් පිළිගන්නවා අපේ එක්ස්ප්ලනේෂන් එකට. දැන් අපි සිද්ධිය කිව්වා. එතකොට දැන් මේ රිසර්ච් පේපර් එකේ හැටියට ෆංගස් එකක් හැදිලා තියෙනවා මේ රයි වල. මේ රයි මෙයාලා පාවිච්චි කරලා තියෙන්නේ මේ පාන් හදන්න. ඔව්. එතකොට මේ පාන් කාලේ තමයි මෙයාලට මේ දේ වෙලා තියෙන්නේ. ඔව්. දැන් අපි පොඩ්ඩක් හරියටම බලමු මොකද්ද වෙලා තියෙන්නේ, මොකද්ද මේ සිම්ප්ටම්ස් වලට හේතුව. පොඩ්ඩ අපි ප්‍රොෆෙසර්ගෙන් හරියටම අහලා බලමු මොකද්ද මේකද. දැන් එතන මෙතන මේ දිලීරේ නම අර්ගට් ෆංගයි කියලා. අර්ගට් කියලා. එතකොට මේ
මේක ටිකක් ස්වභාවින්ම කළුපාට හුරු පංග එකක්. තර මේ ඒගට පංගස එක කොම තාවනික වශයෙන් කළු පාට හුරු එකක්. එතකොට මේකට හැකියාවක් තියෙනවා මේ රයි වගේ ධාන්‍ය වර්ගවල ඇටැක් කරන්න. ඇටැක් කළ සම්පූර්ණම ආක්‍රමණය කරන්න ඒ කියන මේ ග්‍රේන් එක. එතකොට වෙන්න මකද ඒකත් එක්ක ඒ ග්‍රේන් එක කළු පාට වෙන පටන්ග තොනම කළු පාට වෙනවා. ඒගැන බුලු ග්‍රේන් එක පුරාම මේක පැතිරෙනවා. ඒ විතරන්න ෆංගයි හරි බැක්ටීරයා හරි ඕන එකක් ගත්තාහම ඒගොල්ලු යම් ගැන එගොල්ලන්ගේ ග්‍රෝත් එකෙන් කාලෙකට පස්සේ ඒගොලු ස්ටේබල් වුණකොට ඒගොල්ලු හදන්න පටන් ගන්නවා සෙකන්ඩරි මෙටබලයිස් දවිතික පරිවෘතිය සංයෝග. එතකොට මේගොල්ලු හදන මේ ඒගට් ෆංගයික හදනවා ඇල්කොලොයිඩ් එකක් ඉතාම බරපතල විදිිය එක. ඒ ඇල්කොලොයිඩ් එකට තියෙන මේ ලයිසජික් ඇසිඩ් හදන්න ඒගේ ආශ්‍රිත සංයෝග හදනවා. ලයිසජික් කියල ඇසිඩ් කියල කියන්නේ ඒක වෙන එකත් ඒක ලයිසජික් ඇසිඩ් ඩයි ඊතයිල් ඇමයිට් කියන එක කියන එල්ස්D කියලා නාකොටික් මේ අතින්නේ ඒකට හැ ඒව විතත්තර හදන්න පුුව. අර කිව්ව අර දැන් අර ගැහැනු ළමයි සහපේ හැදිච්ච මිනිස්සු නිකං විකාරෙන් වගේ දඟලනවා කියලා ඒක තමයි හේතුවෙන්න. හැබැයි ඒක තමයි එක පැත්තක් ඒක තියෙන ලක්ෂණවල අනිත් පැත්ත තමයි විනාශකාරීදිට අනිත්තර අවයාවයවලට සම්පූර්ණ බලපාන වෙනකත්තය මරණයට දක්වා මේක අරගෙන යන්න පුළුවන්. ඉතින් අර මුලහරියේදී ඒගොල්ලන්ට ටිකක් ආස හිතන විදිහට අර අයිස්ව මද්‍රව්‍ය වගේ දෙයක් කරගෙන මේ අපිට මුළු අපි මනස විකාර කරාට අවසාන ප්‍රතිඵලය වෙන්නේ විශාල විදිහේ වන්නයි නොයකුත් රෝගකාරක තත්ත්ව නැති කරලා අන්තිමට මැරෙන්න පරණාන්තය දක්වා මේකට පැති කරන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේ රයි වලට හැදෙන විශේෂම මේ රයි අනිත් ඒවට තර්කානුකුල අනිත් ග්‍රේන්ස්වලට හැදෙන්න්න පුළුවන්. උදාහරණයක් රයිස්වලට හැදෙන්න පුළුවන්. ඇති නමුත් ඔය කියන මේ දිලීරය අපේ මේ ලංකාවේ නැහැ. එතකොට දැන් ඕක අනිත් එක අර මේ මාලක කිව්වා මේ ඕක අර වින්ටර් එක කාලේ කියන්නේ දන 4යි මේ උෂ්ණත්වය තෙතමනේ තියෙන කාලෙක අසන්න නෙලා ගත්තට පස්සේ තෙතමනයයි ඔය වගේ සමර්ථ ගත්තාම උෂ්ණත්වයක් ගත්තාම ඒගොල්ලන්ට හොඳට වැවෙන්න පුළුවන් කාලයක් නේ. ඉතින් ඒකින්ද අපි දැන් රයි වගේ දේවල් වලට මේ හැදෙනවා අනිත් හැදෙන්න පුළුවන් එක වළක්වා ගන්න හොඳම දේ තමයි අපි මේ පුළුවන් තරම් වේලිච්ච විදිය වේලන්න ඕන මේ ධාන්‍ය වර්ග ඉතාමත් ඉක්මනට මේ හාවස්ට් එකකින් පස්සේ. ඒ සිද්ධිය මේ ඒ කාලේ ලොකු මේ ප්‍රශ්නයක් කියලා තියෙන. ඒ කියන්නේ the great fear කියලා තමයි ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ. කියලා වෙන එකක් තියා මේ ඒකෙදි කිව්වා මොකද්ද මේ ෆාමකොලොජිකල් වෝහෙඩ් කියලා. ඒ කියන්නේ මේක හරියට ගත්තාම මේ අර කියන්නේ මේ යුද්ධමය ආයුධයක් වගේ. ඒ කියන්නේ මුළු ගමන් බයොලොජිකල් වෙපන් එකක් බයොලොජිකල් වෙපන් ඇත්තට මේක බයොලොජිකල් වෙපන් එකක් හදාන්න පුළුවන් තත්ත්වයක් තමයි. ඒ බයොලොජිකල් වෙපන් මුලින්ම කරලා තියෙන ඒ වගේ විස ද්‍රව්‍ය තියෙන ඊළඟට විනාශකාරී කරන හැකියාවන් කරන්න පුළුවන් ශුද්ධ ජීවීන් මේ කරන් තියෙන්නේ. ඉතින් මේකත් එක විදිහකින් ගත්තම බයොලොජිකල් වෝෆෙයාර් එකට මේ යොදා ගන්න පුළුවන් තත්ත්වෙ තිබිච්ච එක. ඕක මේ යුරෝපේ කාලෙන් කාලට ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. දැන් මම පොඩ ස්ටඩි කරලා බැලුවා. ඔව් කාලෙන් කාලට තියෙනවා දැන් ඩාන්සින් ප්ලේ කියලා එකක් තියෙනවා. තිබිලා තියෙනවා. ඒ කාලේ අර මිනිස්සු නිකන් පිස්සුවෙන් වගේ නටන්න ගත්තලු. ඒ කියන්නේ ඒකත් මේ අපි නිකන් මේ හේතු හොයාගෙන ගියාම එන්නේ මේ ෆංගස් එක ගාවට. ඔයක තර නාකොටික් ඉෆෙක්ට් එකක් තියෙනවා මේ සංයෝගය. ඉතින් ඒක දැන් මෙතන වෙලා තියන්නේ දැන් ඔය මේගොල්ලෝ මරණාන්තය දක්වා යන්න හේතුවනේ මොකද නේ මේගොල්ලෝ එක දවසක් නෙමෙයි මේක දැන් අපි රයි බ්‍රෙඩ් එක ඒ පාන් නිරන්තරයෙන් කන්න ඇති. දැන් නිරන්තරයෙන් කනවා කියන්නේ ඒ නිරන්තරයෙන්ම ඒව අපේ ලිවර් එකේ වගේම අනිකුත් මේ දේහය අනිකුත් තැන් වල තැම්පත් වෙන්නත් ඇති.
ඉතින් මේක මොලේට වගේ මනිත්තැකොට බලපාන්න නැති යනුද මැරෙන් ඇත්ත මිනිස්සුම ඒගැන්න මේ දැන් මෙතන් ඉස්සල්ල කිව්වා මාලකත් කිව්වා කවිදුත් කිව්ව මේක මේ රෙවලුෂණ එකට සම්බන්ධයි කියලා ෆ්‍රෙන්ච් රෙවලුෂණ එකට ඇතර මේ වගේ මේ පාන් කන්න ගොඩක් අය හිටියේ දුප්පත් මිනිස්සු කේක්කැව පෝසත් අයන පාන්කෑව දුපත් අය තත්ය අනුව ඉතින් පෝස් දුපත් අය තමයි මේ ප්‍රශ්නය ඇති වුණේ මැජෝරිටියකට ඔය රජවාසල ඉට වැරි ප්‍රශ්යක් වුන් නැහැ මේක සහ මේ අනිතකඉතින් හැමදාම පාන් කන්නත් ඇති එහින්ද ඉතා ඉක්මනින්ම රෝගයට ගොදුරන්නත් ඇති මේ ටොපික්කේ කතා කරද්දී අපේ අරනික එල්ලස්ඩ ගැන අපි කතා කරන්නේ එතකොට මේ මැජික් මස්රූම් එල්ස්ඩියවලට සම්බන්ධ බොඩ්ඩ මැජික් මස්රූම් කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් අපි හරිටම කතා කරොත්ස මැජික් මශ්රූම් කියලා කියනෙකුණේ මැජික් මශ්රූම් වල සංගවත්ය ස්තයිලු සයිබින් කියලා සයිලු සයිබින් කියන එක අපි ඒ සයිලු සයිබින් ඒ මශ්රූම් එක අපි පරිභෝජනය ගත්තොත් මේ ඒකින් හැදෙන්නවා සංගීවයක් ඇතුළේ සයිලසින් කියල ඒක අරවගේ නිකං උද්දාමයට පත්වෙන බොසත්තුට හැදෙන්න ඒ වගේ අර හැඟීම් තියෙන එකක් වෙන් ඒකෙත් මේ ලයිසජික් අම්ලේ කියන එක තියෙනවා මේ ලයිසජික් අම්ලේ කියන එක අවසානයේදී බරපතු ලිජට මිනිසුන්ට ප්‍රශ ඇතල අයිසුත් එහෙම අපි අයිසින්ද අපේ මුලදි හිතන හොඳ දෙයක් වෙනවා කියලා ඩොපමින් වගේ දේවල් ත්‍රාවය වෙලා නමුත් ඒ ඩොපමින් අපි හොයන්න පටන් ගන්නවා ඒක හොයලා අන්තිම හොයන් අයිස්නේ හොය ඩොපමින් හොයන්න නමුත් ඩොපමින් ගන්න අපි අයිස් වෙනවා අවසානයේ කෙලවර මරණය හෝ නැත්තම් මුළු ජීවිත විනාශ වෙන එක. ඒ වගේම තත්ත්වයක් මේ මැජික් මෂ්රූම් වලටත් උන මේ සයිලසයිබින් කියන එක සංයෝගය තියෙන එකට අපි ඒකට ඇබ්බැහි වෙලා මේල හැදුනට පස්සේ ජීවිතය විනාශ කරගන්න තත්ත්වයට පත් වුණා. ඒකින්ද ඒක අපි ඒක මේ රජයන් විසින් ලංකාවනත් ඒක බවන තහනම් තියාගන්න තහනම් පරිභෝජන තහනම් ගෙන. ඒ අර දැන් අර අපි ඉස්සරකට ඒගට් මේ ෆංගයි එකයි මේ මජික් මශ්රුම් කැනෙත් දිලීරක්නේ ඒ දෙකේම එක හා සමාන ලක්ෂණ දෙකප තියෙනවා. මංහිතන්න ඉගෙන අපි දේවල් දැනන් ඉන්න තරමට අපිට රැකෙන්න්න ලේසි එතකොට දැන් ගත්ත කියන්න එන දේවල් දැනගණ්ඩ ඔන්න දිකටම අපේ චැනල්ල ඇත් එක් රැඳිල ඉන්න එනම් ඊළඟ දවසක තවත් මේ වගේ වීඩියෝ එක කරගෙන අපි හම්බෙන්න්න එතක හැමෝටම ජයග්‍රාහි ජීවිතයක් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කර